කතාවට කියනවා අපි හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. නමුත් අපි අහලා තියෙනවද හැදෙන තේ ගහ දෙපැත්තෙන් දැනේ කියලා? මේ බලන්නකො මේ තේ පැලේ. හිටවලා මාස 7ක් විතර ඇති. තේ පැලේ පාදමේ ඉඳලම අතු බෙදෙන්න පටන් අරන්. පාදමේ ඉඳලා අඟල් 9ක් විතර උස මට්ටමක් දක්වා ඒ විදිහට බෙදුණු අතු 7ක් විතර තියෙනවා. තව මාස 5ක් විතර ගියාම මේ තේ පැලේ ප්‍රධාන කඳ අඟල් 9ක උසින් කපලා දානවා. පැලේට පැති අතු සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වෙන නිසා මේ තේ පැලේ හොඳින් පැතිරුණු පඳුරක් බවට පත් වෙනවා කියලා අපිට දැම්මම නිසැකවම කියන්න පුළුවන්. ඒ නිසා අපිට කියන්න පුළුවන් හැදෙන තේ ගහ දෙපැත්තෙන් දැනේ කියලා.